එහෙනම් මං කිව්වේ කවුද වඩාගෙන දුවනවා මට ඇහුණා කියලා. මං වැටුණා. නංගි කිව්වේ එයා වැටුණා කියලා නේ. නැහැ මාව නෑ. දැන් පුංචි බාත්රූම් එකේ වැටුණා නේද? එතකොට අම්මා ගියා දුවගෙන මේ පුංචිව බලන්න. ඊට පස්සේ අම්මත් වැටුණා. හැබැයි තාත්තට මොකුත් නෑ. මොනවා හරි උමනාවක් වුණොත් මට කියන්න ඈ ඕන උදව්වකට really good. I'm නිකන් අපි ඒක ඉස්සර බලපු ෆිල්ම්ස් වලට වැඩිය ගොඩාක් ලෙවල් එක හයි කියලා දැන් තියෙන මොවිස් වල. ඒකවල හරිම talented. And it's something different නේ අපි ලංකාවේ කරනවට වැඩිය. So it was funny and it's good. Yeah. එන්ජොයි කරා හොඳට ෆිල්ම් එක. මේකට බ්ලැක් කොමඩි ටයිප් එකක් තියෙන්නේ. හොඳයි මූවි එක. නලා මූවි එක. ලස්සනයි මූවි එක. ඔක්කොගේ වැක්ටේ හොඳයි. ඔක්කොම නලියන්ගේ මේ ඉතින් අපි ඇත්තටම it's like a dark humor. I have never seen a dark comedy Sri Lankan movie before. So it's very good. movie එක නම් සුපිරි. Thank you. First time තමයි අපිට බලන්න හම්බුනේ ලංකාවේ කතාවක් වෙනස් දෙයක්. සෑහෙන enjoy කරා. Thank you. කාලයකට පස්සේ ලංකාවේ කියලා කියන්න පුළුවන් නිර්මාණයක් බිහි වෙච්ච එක ලංකාවෙන් පිට ඉන්න අපිට ගොඩාක් ආඩම්බර වෙනවා. මේ වගේ තව තවත් දේවල් කරනවා නම් ලංකාවෙන් සෑහෙන ගොඩාක්ම සතුටුයි. කියාර මේන් ඇක්ටර්ස් ලොකෝයියා නේ. එයා ගැන දන්නවා එයාගේ ඇක්ටිං කොහොමද හොඳයි. හැබැයි අපි උපරිමට එන්ජොයි කරා. US ඇවිල්ලා බලපු පළවෙනි මූවි එක හොඳ අත්දැකීමක් අපිට ඒක. ගොඩාක් හොඳ ෆිල්ම් එකක්. අනිත් එක අර මෙහෙ ඇවිල්ලා අපිට බලන්න වෙච්ච එක ගැන ගොඩාක් සන්තෝසයි. ඉතින් මේ මම හිතන්නේ හොඳයි. full of wit and humor. ඉතින් මේ ඉදිරියටත් මේ වගේ චිත්‍රපට කරන්න බලන්න ධෛර්යය ශක්තිය හැමදේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙට ගෙනාපු එකට ඔක්කොම ඉස්සලා ඕගලන්ට හරිම ඉස්සලා thank you very much. but මේක මට නම් හිතා ගන්න බෑ hina වෙන්න දඬන්නද කියලා සමහර තැන්වල. but ඉතින් මට හිතෙනවා හරි අපිට ලංකාව හොඳට මතක් වෙච්ච හරි හෘදයාංගම මූවි එකක් කියලා. ඒත් අපි හොඳට ඉනහත් වුණා. හැබැයි අර තාත්තගේ එකින්ද මම දන්නේ නැහැ අඬන්නද hina වෙන්නද කියලා සමහර තැන්වල. හරි හොඳට ගලාගෙන ගිය මේ චිත්‍රපටයක් කියලා මම හිතයි. na na na